ඊළඟට මම සූදානම් වෙන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක ශක්ති සටහනක් අඳින්න. තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. අර කලින් වීඩියෝ එක බැලුවා නම් පොඩි අයිඩියා එකක් තියෙනවා යාට. ඉස්සෙල්ලා වගේම බලමු මෙහෙම මම ශක්ති සටහනක් ඇඳ ගන්නවා. මෙතන දානවා ශක්තිය. අර වගේම ඕනනම් ඊ අකුර දාන්න පුළුවන් එනර්ජි කියන්න. මයින් ඒකකය කිලෝ ජූල් ඔබ දන්නවා මවුලයට ශක්තිය අපි මයින්ඩ ගන්නේ ඒකකේ. රසායන විද්‍යාවේදී අපි මේ තාප ශක්ති විපර්යාසයේදී කිලෝ ජූල් මවුලයට කිලෝ ජූල් වලින් තමයි ශක්තිය මයින්. හරි. දැන් අවශෝෂණය කළා. අවශෝෂණය කරා නම් අපි දන්නවා ප්‍රතික්‍රියක තිබ්බ පුතේ. ඒ වගේම ඵල හැදුනා. ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙද්දී වටින් පිටින් එකතු කරගත්ත ශක්තියින් ටිකක් එකතු කරගත්තා. දැන් ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා ඵලවල ශක්තිය වැඩි එකතු කරගත්තු හින්දා. ඒ කියන්නේ මුලින් තිබ්බනම් ජූල් 1000ක් ඊට පස්සේ එයා පරිසරේනුත් ටිකක් 200ක් එකතු කරගත්තා. දැන් එයාට තියෙනවා 1200ක ශක්තියක් ජූල් වලින් සරලව මම මේ කිව්වොත්. ඒ වගේ උරාගත්ත ශක්තිය වැඩි. ඔක කොන කිලෝ ජූල් වලට දාමුකෝ කිලෝ ජූල්. හරි එතකොට අතට ගැලපෙනවනේ. දැන් මේ වගේ ශක්තිය අවශෝෂණයක් වුණොත් අපි එතකොට උඩින් ඉන්න ඕනේ වැඩිපුර තියෙන කෙනා. ඒ කියන්නේ මේ හරිය තියෙන්න ඕනේ ඵල. මේ හරිය තියෙන්න ඕනේ ප්‍රතික්‍රියක. ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙනකොට පරිසරයෙන් තාපය උරා ගන්න ඕනේ. අපි මේකට ගලවන තාප අවශෝෂණය කරයි තාපය උරා ගනි එදිට ඕනම් ගැලපෙන වචනයක් දාන්න පුළුවන්. උරා ගනි එහෙම ගන්න පුළුවන්. තාප අවශෝෂණය කරයි ඊට ගැලපෙන වචනයක් අපිට යොදා ගන්න පුළුවන්. ඔන්න තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් පෙන්වා ගන්න මෙහිමයි. දැන් මේකට ප්‍රතික්‍රියාවක් ඇඳමුකෝ. දැන් අපි බලමු අපි දන්න ප්‍රතික්‍රියාව මොකක් හරි එක. දැන් ප්‍රතික්‍රියක ඵල වෙනුවට ගමු. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. මෙතන දාගන්නවා ප්‍රවාහ සංශ්ලේෂණ ප්‍රතික්‍රියාව. ඒක හොඳයි. ප්‍රවාහ සංශ්ලේෂණයේ ඔබ දන්නවා කාබන් ඩයොක්සයිඩ් ජලයේ එකතු වෙලා සූර්ය ශක්තියත් යොදාගෙන ග්ලූකෝස් සහ ඔක්සිජන් හැදෙනවා. ඒක අපි දන්න කින ප්‍රතික්‍රියාවක්නේ. අපි ඒක ගමු. ප්‍රතික්‍රියක හැටියට අපි ගන්නවා කාබන් ඩයොක්සයිඩ් CO2 ධන ජලය H2O. ඔක තමයි ප්‍රතික්‍රියක හැටියට. තව ටිකක් ලොකුට ලියක හොඳට පේන්න. කාබන් ඩයොක්සයිඩ් CO2 ධන H2O ඔන්න ප්‍රතික්‍රිය. ඵල වශයෙන් හම්බ වෙනවා ග්ලූකෝස් C6යි H12යි O6යි ධන තව එක ඵලයක් හම්බ වෙනවා ඔක්සිජන් O2. දැන් මේක තුලනය කරලා ගමු. කාබන් 6යි ජලය 6යි ඔක්සිජන් 6යි. ඔය හැමතැනම 6 ගානේ දාන් ගියා නම් ඇති ළමයි. මේක භෞතික ස්වභාව දානවා නම් කාබන් ඩයොක්සයිඩ් කියන්නේ ගෑස් එකක් පොඩි G දාන්න. ජලය කියන්නේ ලික්විඩ් එකක් L අකුර දාන්න. ග්ලූකෝස් සමහරවල් ජලීය ද්‍රාවණයක් නේ පාත්‍රය තුළ හැදෙන්නේ. එහෙනම් ඒක AQ කියලා තමයි දාන්න වෙන්නේ. ඔක්සිජන් වායුවක් වශයෙන් පිට වෙලා යනවා. හරි. ඔය භෞතික තත්ත්ව දැම්මොත් ඒ ටිකත්. හරිද ඊට අමතරව දැන් මේක මොකද වෙන්නේ? තාපයේ පිටවන ප්‍රතික්‍රියාවක් නෙමෙයි. තාපය අවශෝෂණය වන ප්‍රතික්‍රියාවක්. ඒ නිසා මෙම ඊතලයේ දානවා උඩට ඊතලයේ දාලා මේ ප්‍රතික්‍රියක මේ ඵල එතකොට මෙතනදී පරිසරයේදී තාපය උරා ගන්නවා. තාප අවශෝෂකයි නැත්නම් තාපය උරා ගනී කියලා දාගමු අපි. තාපය උරා ගනී නැත්නම් අවශෝෂණය කරයි. අවශෝෂණය කරයි. එතකොට මේ වගේ එකකට දානවා නම් අපිට දාන්නේ ඩෙල්ටා H දැම්මොත් මේක ළමයි ඩෙල්ටා H ධන තාප විපර්යාසයක් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්
තාප වෙනසට තියෙන්නේ ධනාගයක් තිබ්බ ශක්තියටත් වඩා වැඩිපුර ශක්තියක් අවශෝෂණය කරගෙන ඉන්නේ. ඔන්න ඔය ටික තමයි තාප විපර්යාසයේදී තාප අවශෝෂක ශක්ති සටහනක් අපි අඳින්න දැනගන්න ඕන කරුණු ටික. මේක හරිම සරලයි. යටින් ප්‍රතික්‍රියක දැම්මා, උඩින් ඵල දැම්මා, ඊතලයකින් පෙන්වුව ප්‍රතික්‍රියාව වන පැත්ත. ඊට පස්සේ මේකදී මොකද වුනේ? තාප අවශෝෂණය කර නිසා ඊතලයේ ඉස්සරහලව තාප අවශෝෂකයි කියලා. අක්ෂය නම් කරන්න අනිවාර්යයෙන්ම අක්ෂය නම් කළේ නැත්නම් ශක්ති සටහනක් නෙමෙයි. එතකොට ඔයාට විභාගයේදී උනත් ලකුණක් හිමි වෙන එකක් නෑ ශක්ති සටහනේ අක්ෂ නම් කළා නැත්තම්. හරි. ඔන්න ඔය ටික තමයි මතක් කරලා දුන්නේ ශක්ති සටහනක. තව තියෙනවා මේ පාඩම තව චුට්ටක්. ඒක තමයි මේක පරීක්ෂණාත්මකව ප්‍රතික්‍රියාවක තාප විපර්යාසය ගණනය කරන හැටි. පරීක්ෂණාත්මකව කොහොමද කරන්නේ කියලා. එකත් ඉදිරියේදී බලමු.